දැන් ආවා ටිකට් ගන්න තැනට. මෙතනින් ටිකට් එක අරගෙන එහෙමම දැන් ඇතුළට යනවා. බලමු අපි මොන වගේ සත්තු අපිට බලා ගන්න පුළුවන් වේද කියලා. මේක කොටි පාරාදීසයක් කියලා තමයි කියන්නේ. බලමු මේ පාර අපිට කොටියක් බලන්න හම්බ වෙයිද කියලා. දැන් අපි ඇතුළට යන්න පටන් ගත්තා. ඉතින් දැන් බලමු අපි ඉතින් ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉමු. බලන්න මෙතන පොඩි පැටවුනුත් ඉන්නවා අලි රංචුවක. උඩින් දාන්න පුළුවන් නේ? පැටියක් තියෙනවා. පාර මාරු වෙයි වගේ නේ ඇවිල්ලා. මෙයාලා ටික පාර මාරු වෙන්න හදන්නේ. පොරොයක් වගේ වතුර හිඳිලා එහෙම් පිටින්ම පිට්ටනියක් වගේ. ඉන්නවරක් තියෙනවා. ගියේ පාර වැස්ස කාලේකොට මේක සම්පූර්ණයෙන් වතුර පිරලා නැහැ. බලන්න අතර නිකන් පිට්ටනියක් වගේ වැයි. අලි රංචුවක හිටියා. ඒගොල්ලෝ හිමීට වතුර බීලා නාලා කරලා කැලේ ඇතුළට ආයේ ගියා. අර බලන්න අර කිඹුලු දෙන්නෙක් ඉන්නවා ලොකු එකෙක් ඉන්නවා. සයිස් කිඹුල. අර යා පැත්තේ ලොකු එකෙක්. දුර වෙයි බේත්. සතුරු එක බලා ගන්න පුළුවන් වෙයි මේ ගොඩක් අර පායන ගතිය නිසා වතුර බොන්න එනවනේ. කිඹුල්ලු නම් හිටියා මම හිතන්නේ කිඹුල්ලු අද තමයි වැඩිපුරම දැක්කේ නේ. බැටවුත් කියන්නේ වතුර නැති නිසා උන් ගොඩ බිමට වගේ එලා ඉන්නේ. එයාන හොඳ සයිස් එක කෙනෙක් නේ. ගොඩක් වයසක් තියෙනවා මම හිතන්නේ. තව ඉස්සරහට අපි යන ගමන් ඉන්නේ. බලමු අපිට මොන වගේ සත්ත්ව බලන්න බැරි කියලා. අපේ ටාගට් එක නම් කොටියක් බලන්න කොහොමද? මේ බලන්න. මැඩෙක් වගේ හිඳිලා දිනේ ඉන්නේ.
ගෙවල් ඔක්කොම කර වෙලා තියෙන අවුවේ සැරට. මේ හරියන වතුර පොඩ්ඩක් තියෙනවා මේ. ඒවා නියරක. ලොකුවන් තට්ටුවක් තියෙන මොකෙක් ඉන්නවා. එයාලා කැලේ ඇතුළට යනවා. එයාලට කන්න යටි රෝපණයක් නෑ දැක්කද? නෑනේ නේ කන්න ඒකයි වෙලා තියෙන්නේ. දුඹුරු පාට වෙලා තියෙන්නේ. මේනිත් තනකොළ තමයි එයාලා කන්නේ. අපි එකපාරක් එනකොට මතකයි මේක තනින් තන මූ. ඔව් කියන්නේ තවත් දාපුවා කීකී. ඒකනේ. වතුර තියෙන තැන් වලට යනවනේ. අපි දැන් යන්නේ මේ කැලේ ඇතුලෙන් කෙලිම බීච් එක පැත්තට යාලේ. මේ හරියනම් පොළොවේ එහෙම තෙත ගතියක් තියෙනවා සෑහෙන. මේ හරියක සරතරම් වේලිලා නෑනේ. කොළ පාට ගතිය තියෙනවා. මේ තමයි යාලේ මුහුද. මෙච්චර යාලට ආවට මොකද බලන්න අද ආවේ. ලස්සනයි නේ. අරගලත් එක්ක මා ලස්සනයි. හරි ඉන්නවත් දන්නේ නැහැ කියන්න බෑ.
ඇවිල්ලා ඉන්නේ මේ ගහක ඉන්නේ මැද්දේ. මෙන්න මේ කෙලින් පේන කෙරෝලෙම ගහේ ඉන්නේ. තවගේ ඉස්සරහට යනවා පොලිමක් තියෙන වාහන දැන්. ඉතින් ඒක බල්ලා යනවා වාහන තියෙන මම දැන් 40ක් විතර මෙතන දැන්. පිටිපස්සේ පොලිමටත් තියෙනවා අය වාහන. මේ ඔක්කොම බලලා හැදලා යනවා. ඉතින් අපි චුට්ටක් ඉස්සරහට යනවා. ගහේ ඉන්නේ කොටිය නිදාගෙන. බලමු ළඟටම යනකොට. ඉතින් අපි ඉස්සරහට යන මේ බලන්න කොච්චර පොලිමක් තියෙනවද කියලා. ආරේ ওই කොට පොලිමක් තියෙනවා. ඉස්සරහට සෑහෙන පොලිමක් තියෙනවා. ඒක කොටියක් බලන්න කොච්චර සෙනගක් එනවද. අපි මේ තුන්වෙනි පාර ඇවිල්ලා තමයි මෙහෙම කොටියක් දැක්කේ. දෙපාරක් ආවා දෙපාරම බලන්න බැරුණා. දැන් ඔහොම ඉස්සරහට යනවා. දැන් ටයිම් එක ළඟයි. දැන් වෙලාව 5:10යි 6 වෙද්දි එළියට යන්නත් ඕනේ. ඉතින් අපි ඔහොම එළියට යනවා ඉතින්. පොඩක් මතුවලා ඉන්නේ නිකන් ඕඩ තරක් කිව්වලු. එහෙනම් ඉතින් අපි මෙතනින් ඉස්සරහට ගිහිල්ලා බලමු ඒ අතරේ තව මොනවා හරි බලා ගන්න හම්බුනොත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක කරන්න ඒක. බලන්න guys ඉස්සරහා ඉන්න කවුද කියලා. තොන් ලොකු කොටියෙක් ඉන්නවා පාර මැද්දේ. මේක හම්බෙන් හම්බුනේ. බලන්නකෝ යාලට පෙනේ තව ටිකක් ඉස්සරහට ගියාම. Arian dekat tu. Syah. Arian dekat tu. Syah. උද්ද සයිස් එකක් වුණා. අපි අද කොටි දෙන්නෙක්ව දැක්කා. ඒ පළවෙනියටම දැක්කේ අපි අර ගහ උඩින් ඉඳන් බහැලා යනවා ලුකස් ඒ ප්‍රසිද්ධයි මේ යාලගලේ. ඊට පස්සේ දැක්කේ කොටිය අපි දැක්ක ගමන් එයාත් ඇතුළට ගියා. එයාට යක් අහංකාර සීන් එකක් තියෙන්නේ. එයාගේ නම ජෙරි. ඒක අර ටිකක් හැමතිස්සෙම දකින්න පුළුවන් මේ අයට ටිකක් ප්‍රසිද්ධයි. ඒගොල්ලෝ නම් දාලා කරලා තියෙන්නේ යාළගේ. එක නම් දාලා තියෙනවා. කොහොම හරි අද ඉතින් එකට දෙකක්ම බලාගත්තා ඉතින්. මීයාරක හොඳට ඉන්නවා වතුරට බෑලා ප්‍රශ්නේ නිසා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන දේවල් වුණා ඒ විදිහටම. ගොඩාක් කියලා හිතුවේ අද කොටිය බලන්න වෙන්නේ නැහැ කියලා. මොකද සත්තු සෑහෙන අඩුයි. වෙන්දර සත්තු ඉන්න කොටිය විතරයි අඩුපාඩුවකට තිබෙ වෙන්දට. අද සත්තුනේ ආලි දැක්කා එච්චරයි. මූව පොඩි රංචුවක් දැක්කා. මේ ඉතින් ඔයාලා එන්ජොයි කරන්න වීඩියෝ එක. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් කරලා යාළුවටත් බලන්න ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් මේ වීඩියෝ එක සම්පූර්ණ.
බලන්න මේ වවුලු තමයි මේ පියාඹන්නේ. අර වවුලු තෝගයක්.